හායි යාළුවනේ. ඔයාලට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. ඉතින් මං හිතනවා ඔයාලත් හොඳින් නැති කියලා. අද නම් හැබැයි හොඳට අවුව පායලා තියෙනවා. ඉතින් අද මම මුලින්ම කරගත්තේ ගෙදර වේලෙන දාන්න තිබුණ රෙදි ටික වේලෙන දාගත් එක. ඉතින් ඔය අතරේ මට හිතුණා මේ අද මේ බ්ලොග් එකක් කරත් හොඳයි කියලා. මම ඉතින් අද කතා කරන්න හදන්නේ පෞල් ජීවිතයක් ගත කරනකොට අපි නැන්දම්මලා එක්ක ජීවත් වෙන එකද හොඳ නැතිනම් අපි එයාලගෙන් වෙන් වෙලා වෙනම පෞල් ජීවිතයක් ගත කරන එකද හොඳ කියලා. ඉතින් යාළුවනේ බලන්න ඔයාලත් කියන්නකෝ. ඔයාලත් කසාද බැඳපු අය මෙතන මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ප්‍රශ්න වෙලා තියෙන අය මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ඔයාලත් මට කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මොකද්ද මේ පෞල් ජීවිතේ මේ පෞල් ජීවිත දෙකෙන් මොකද්ද හොඳ කියලා. මගේ තීරණය අනුව නම් මං හිතන්නේ අපි අම්මා තාත්තගෙන් වෙන් වෙලා වෙනම පෞල් ජීවිතයක් ගත කරන එක තමයි වඩාත්ම සුදුසු කියලා. ඒක තමයි අපිට හොඳම දේ. අර නැන්දම්මලත් එක්ක ඉඳලා ඉතින් දැන් ඔය කතාවට හරි ඇත්තෙන් ඔය හැදිලා තියෙනවනේ නැන්දම්මලේලි ප්‍රශ්න කියලා හිතන්. ඉතින් කතාවක් හැදිලා තියෙනවනේ. ඉතින් හොඳ නැන්දම්මලා ඉන්න පුළුවන්. මට නම් හම්බෙලා ඉන්න නැන්දම්ම හරිම හොඳයි. ඉතින් ඒ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි. හරිම හොඳයි. ඔයාලා කියන්නේ යාළුවනේ මට බබාව ලැබුණාට පස්සේ අඩුව මට ගෙදර වැඩක්වත් කරන්න දුන්නේ නැහැ. ඊට කලිනුත් එහෙම තමයි. ඉතින් එයාලා කියන්නේ මුකුත් වැඩ කරන්න එපා. ඉතින් මං ඉන්නවනේ තාමත්. ඉතින් මං මේ හැමදේම කරන්නම් කියලා තමයි නැන්දම්ම කියන්නේ. අක්කලා දෙන්නත් මට ගොඩාක් උදව් කරා. හැමදේටම වගේ. බබා ලැබුණාට පස්සේ මට අර ඉතින් එයාලට පොඩි අක්කට නම් බබාලා 3 දෙනෙක් ඉන්නවා. ලොකු අක්කට එක බබෙක් ඉන්නවා. ඉතින් එයාලා අර දැන් මට වඩා ඉතින් අත්දැකීම් ලැබපු අයනේ. ඉතින් මට මගේ බබාව කොහොමද ඉතින් බලාගන්නේ මේ හැමදේම මට කියලා දුන්නා. ඉතින් එහෙම පවුලක් මට ලැබුණ එක ගැන මට ගොඩාක් සතුටුයි. ඔන්න ඉතින් යාළුවනේ මෙයා නිදි අතරේ තමයි මම වීඩියෝ එක කරන්න ගත්තේ. ඉතින් වචන 10ක්වත් කතා කරගන්න හම්බුනේ මෙයා ඔන්න හැරලා. ඉතින් දැන් ඉතින් එයාත් එක්ක තමයි මට මේ කතා කරන්න වෙන්නේ. ඉතින් පුංචි වැරදීම් සිද්ධ වුණොත් ඉතින් කියන ඒ වගේ පොඩි අඩුපාඩුකම් තිබුණොත් අනේ සමා වෙන්න ඕනේ. නැන්දලා මාමලාට බයි කියන්න පුතා. බයි කියන්න උඩ චුස්සලා. ඉඳගන්න. හරි. කොහොම ඉඳ. ඉතින් යාළුවනේ අපි කතා කරේ වෙනම ජීවත් වෙන එක හොඳයි කියලානේ. අපි කතා වුණේ. ඇත්තම කිව්වොත් ඉතින් මගේ හස්බන්ඩ්ගේ පවුලත් හරිම හොඳයි. අර ඉතින් මට මම මේ ඒ වුණාට ඉතින් මං දැන් ඉන්නේ කුලියට ගෙදරක. ඉතින් මං ඒකට කැමති උනේ ඇයි කියලා ඔයාලා දන්නවද? මං ඇත්තට මේකට කැමති උනේ ඉතින් එහෙම අර හොඳ පවුලක් එක්ක අර චූටි හරි හිත රිදවීමක් කරගෙන ඒක අර හිතේ තියාගෙන ඉතින් ඒක අර දුක් විඳිනාට වඩා මට ඉතින් සතුටුයි මේ අනේ මං මැරෙනකම්ම මෙයාලත් එක්ක මං සතුටින් හිටියේ. මෙයාලත් එක්ක මං හොඳින් ජීවත් වුණානේ. ඇත්තටම අපි අතර කවදාවත් නැන්දම්ම ලේලි ප්‍රශ්න ඇති වෙලා නැහනේ. මෙච්චර හැම ගෙදරකම වගේ තියෙන නැන්දම්ම ලේලි ප්‍රශ්නනේ. ඉතින් එහෙම දෙයක් මායි මගේ නැන්දම්මයි අතර සිද්ධ වුණේ නැහනේ කියලා අන්න එහෙම මේ හැඟීමක් ඇතිව ජීවත් වෙන්න තමයි මට ඕනේ උනේ. ඇත්තටම මේවා බොළඳ දේවල් වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඉතින් මට මං ආස නැහැ කාගේවත් හිතක් රිදවන්න. ඒක අර මට ගොඩක් ලොකුවට බලපානවා. ඊට පස්සේ ඉතින් මම කරන්නේ ඒ ගැන පසුතැවෙනවා. ඇයි මම මෙහෙම කිව්වේ? දැන් එයාලා මට මොකක් හරි කිව්වොත් ඇයි මම මෙච්චර හොඳට ඉඳලත් ඇයි එයාලා මට මෙහෙම කිව්වේ? අන්න එහෙම දේවල් තමයි මට හිතෙන්නේ. ඉතින් ඊට කලින් ප්‍රශ්නේ ඇති වෙන්න කලින් මං හිතුවා එතනින් අයින් වෙලා අපිට චූටි ගයක් හදාගන්නකම් ඉතින් මෙහෙම කුලියට ජීවත් වෙනවා කියලා. මොකද මේ
මගේ බබාටත් ඉතින් යන කලදසාවක් තියෙන්න එපා. ඉතින් එයාටත් පොඩියට හරි ගෙයක් තියෙන්න එපා. හස්බන්ඩ්ගේ ගෙදර තියනවා. මොකද අම්මයි තාත්තයි ඒ දෙන්නට ඉන්න පවුලේ බාලම ළමයා තමයි හස්බන්ඩ්. ඉතින් හස්බන්ඩ් තමයි ගෙදර. එයාලත් ඉතින් කියන්නේ මේ ඒ පුතේ. මෙන්න. එයාලත් කියන්නේ ඉතින් එයාලත් එක්ක එන්න කියලා ඉන්න. ඉතින් අර අපි ගොඩක් ඉතින් දුරට කල්පනා කරා මේ ඇත්තටම මේ වෙනම ජීවත් වෙන එක හොඳයි කියලා. මේ ඉතින් ඔයාලා කියන්නකො මං ගත්ත තීරණය හරිද වැරදිද කියලා. මම නම් හිතන්නේ මං ගත්ත තීරණය ගොඩාක් දුරට හරි කියලා. මොකද මේ මං මේ බබා ලැබෙන කලින් රැකියාවක් කරා. ඒ රැකියාව කරාට පස්සේ මට මාත් එක්ක යාළුවෝ කිහිප දෙනෙක් හිටියා. ඉතින් එයාලා අර අපි ඉතින් ළඟින්ම ආශ්‍රය කරනකොට ඉතින් තම තමන්ගේ දේවල්, ගෙදර ප්‍රශ්න හැමදේම ඉතින් කියනවනේ. අර ඉතින් යාළගේ හිතට දුකක් දැනෙච්චාම ඉතින් අපිට කියනවා එයාගේ හිත දුක නිදහස් කරගන්න. හිතේ දුක නිදහස් කරගන්න ඉතින් අපි එහෙම ඉතින් මේ මට නම් ඉතින් කියලා තියෙනවා. ඉතින් ඔය ගොඩක්ම හිටපු අයට ඔය නැන්දම්මලේ ප්‍රශ්න තමයි තිබුණේ. එක්කෝ එක්කෙනෙක්ට බබෙක් ඉන්නවා. ඊට පස්සේ ඉතින් එක්කෝ ඒ බබාව නැන්දම්ම බලා ගන්න බෑ කියලා. ඉතින් මෙයා වැඩට එනකන් නැන්දම්ම බලා ගන්න බෑ කියලා. ඉතින් ඔහොම ප්‍රශ්න තියන අය හිටියා. ඉතින් ගොඩක්ම හිටියේ නැන්දම්මලේලි ප්‍රශ්න තිබ්බා ඒ තමයි. ඉතින් ඒකයි මම මේ ගැන වීඩියෝ එකක් කරන්න හිතුවේ. එතකොට ඉස්සරහට කසාද බඳින්න ඉන්න කෙනෙක්ට උනත් මේ හොඳ තීරණයක් ගන්න පුළුවන්නේ. අපි බැඳලා වෙනම ඉන්න යනවද නැන්දම්මලා එක්ක ඉන්නවද කියලා එයාලට තීරණය කරගන්න පුළුවන්. මොකද අත්දැකීම් ලැබපු අය ගොඩක් ඉන්නවනේ. එතකොට ඉතින් අපිට හොඳ තීරණයක් ගන්න පුළුවන් ඉස්සරහට පෞල් ජීවිතය ගැන. ඉතින් අන්න ඒ නිසයි මම මේ දේ ඔයාලට කියන්න හිතුවේ. දැන් ඉතින් අපිට මාසෙට රුපියල් 15000ක් විතර 15000ක මුදලක් අපි මේ ගෙදරට ගෙවනවා. ඉතින් අපිට ඒක අර එහෙම ගෙවන්න සිද්ධ වුණත් ඉතින් අපිට ලොකු සැනසීමක් ඉතින් අර ප්‍රශ්නයක් නෑ. තමන්ගේ පාඩුවේ තමන්ට ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ලොකු අත්දැකීම් ගොඩක් එකතු කරගන්න පුළුවන්. ඉතින් එහෙම පුළුවන් වෙනවා මෙහෙම වෙනම ජීවත් වෙද්දි. මම නම් මගේ ජීවිතේ හරිම ලස්සනව සුන්දරව ගත කරනවා. අම්මලා නැන්දම්මා මාමණ්ඩියක ඉන්න එකත් ඉතින් හොඳයි. ඊට වඩා ඉතින් මෙහෙම ජීවත් වෙන එක මට හොඳයි කියලා හිතෙනවා. ඉතින් යාළුවනේ ඔයාලත් හොඳ තීරණයක් ගන්න. ඔයාලා කසාද බඳින්න ඉන්න වයසේ අය නම් ඔයාලා හොඳ තීරණයක් ගන්න. හැම නැන්දාම එකම වගේ නැහැ. ඉතින් ඒ නිසා හොඳ තීරණයක් අරගන්න මේ වීඩියෝ එක බලපු ඔයාලා. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එකෙන් දෙයක් ඔයාලට ගන්න තියෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් නැවතත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඔයාලට බුදු සරණයි. එහෙනම් මං ගිහින් එන්නම්.